ආයුබෝවන් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද මම වෙනස් වීඩියෝ එකකින් තමයි ඔයාලා බලන්න ආවේ. කෑම ගැන වීඩියෝස් නේ මම හැමදාම කියන්නේ. මට හිතුණා ලයිෆ් ස්ටයිල් ගැනත් වීඩියෝස් කරන්න. ඉතින් බලන්න මගේ පළවෙනි vlog එක මේ කඩපාඩු ඇති. අපි ඉදිරියට හදාගෙන ලස්සන vlogs වලින් හම්බ වෙමු. ඉතින් මම උදෙන්ම නැගිටලා මූණකට එහෙම සෝදාගෙන තේ එකක් බීලා මගේ දවසේ වැඩ ටික පටන් ගන්න තමයි මේ යන්නේ. සුවඳ හඳුන් කුරක් පත්තු කරලා මගේ වැඩ ටික පටන් ගන්න තමයි මේ යන්නේ. මුලින්ම අපි හාල් ටික සෝදා ගනිමු. හාල් මේ විදිහට දෙතුන් පාරක් විතර සෝදලා මම රයිස් කුකර් එකට දානවා බත් එක ඉදෙන්න. එකත් ඉදෙන්න තියලා අපි දැන් මාළු ටික උයාගමු. මම අද හදන්නේ බීට්‍රූට් හදලා පරිප්පු තෙල් දාලා මාළු බෙද ගන්න තමයි. අපි දැන් එහෙනම් බීට්‍රූට් ටික සුද්ධ කරගමු. මම දැන් මාළු වලට අවශ්‍ය ලුණු සුදු ලුණු ටික කපා ගන්නවා. එකපාරින්ම මාළු දෙකටම අවශ්‍ය දේවල් ටික මම ලෑස්ති කරගන්න තමයි මේ හදන්නේ. බීට්‍රූට් එකට අවශ්‍ය ඔක්කොම දේවල් දැන් ලෑස්ති කරගෙන ඉවරයි. දැන් භාජනයක් අරගෙන මම ඒකට කපාගත්ත අලයි මේ බීටුයි දා ගන්නවා. ඒකට අවශ්‍ය තුන පහ ද්‍රව්‍ය ඔක්කොම දා ගන්නවා. දැන් මම ඒකටම ලුණු, කරපිංචා, සුදු ලුණු මේවා රම්පේ ටික දා ගන්නවා. දැන් මම බීට්‍රූට් එකටම පොල් තෙල් දා ගන්නවා. පොල් තෙල් ටිකත් එහෙම දාගෙන කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ලිප පත්තු කරලා උයා ගන්න තමයි තියෙන්නේ. භාජනයකින් වා ගන්න ඕනේ. ඒ ගමන් මම අනිත් ලිපේ පරිප්පු එකත් උයාගත්තා. මාළු ටිකක් දැන් බෙදගෙන ඉවරයි. ඔන්න දැන් මගේ උදේ කෑම එක හදාගෙන ඉවරයි. දැන් මාළු ටික මම වෙනත් භාජනයකට අයින් කරගන්නවා. මේ ගමම උයන්න ගත්ත භාජන ටිකත් හොදලා දානවා. එතකොට මට වැඩ ටික කරගන්න ලේසි. ආයෙ කුස්සියට එනකොට හැඩි වෙලා තියෙද්දි හරිම අප්‍රසන්නයි ඒක. ඒ නිසා මේ ගමම මම මේ ටික හොදලා ඉවරයක් කරගන්නවා.
කුස්සිය නම් දැන් අස් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ ගේ අතු ගහ ගන්න. එන්නකො එහෙනම් අපි ගේත් අතු ගහගමු. ගේ අතු ගහ ගන්න කලින් මම මුලින්ම කරන්නේ මුළු ගෙදරම ජනෙල් අරගන්නවා. මම ආසාවෙන්ම කරන වැඩක් තමයි ජනෙල් අරගන්න එක. මොකද හිරුවෙලිය ගේ ඇතුළට එන එකට මම හරිම ආසයි. ඒ වගේම හිරුවෙලිය ගේ ඇතුළට වැටෙන එක හරිම හොඳයි කියනවනේ. ඔන්න කතාවෙන් කතාවට කාමරෙත් අස් කරගෙන ඉවරයි. අපි දැන් ගේ අතු ගහගමු. මුළු ගෙදරම අස් කරලා අතු ගහගත්තට පස්සේ මම ඊළඟට කරන්න ආසම වැඩේ තමයි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට වතුර දාගන්න එක. කොළ හැලිලා තියෙන ඒවා අයින් කරලා අලුත් කොළ එනවද කියලා බලනකොට ඒක වෙනමම සතුටක්. ඒ වැඩෙත් ඉවර කරලා බුදු පහනක් තිබ්බා. මම දැන් මේ කෑම කාලා ඇඟ හොසෝදගෙන පිරිසිදු ඇඳමකුත් දාගෙන කොණ්ඩේ පීර ගන්නවා. වැඩ ඔක්කොම ඉවරුණාගෙන් පස්සේ මම පොතක් කියවන්න පුරුදු වෙලා ඉන්නවා. දවල් වෙලා මම පොඩි නැප් ටයිම් එකකුත් ගන්නවා. එහෙනම් අදට මේ vlog එකකින් මම සමුගන්නවා. තවත් ලස්සන vlog එකකින් හම්බ වෙමු. මගේ vlogs දිගටම බලන්න කැමති නම් ඔයාලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් ලස්සන vlog එකකින් අපි හම්බ වෙමු.